2019 මැද හරිය විතර වෝල්ටේජ් එකේ IPC එකේ බේරේ පැත්ත වෙන්න ගේට්ටුවෙන් එළියට බහලා දකුණට හැරිලා ගියාම කොම්පඤ්ඤ වීදියේ ස්ටේෂන් එකක් පහු කරගෙන පොඩ්ඩක් දුර යනකොට දකුණට හැරිලා නයිට් කඩ තියෙනවා. පල්ලිය පාර. ඒ පාරකට මම යන්නේ වැඩ කරන කට්ටියට ඒ අරන් එන්න කැමරට මොනවා හරි තේ. ඉතින් T5ක් විතර ප්ලේන් T5ක් විතර ඒ කියපු කැම ටිකක් අරගෙන නොකීවට කවුරුවත් කිව්වේ නෑ මට ගේන්න කියලා. බුලත් පිට 5ක් 6ක් බීඩි මිටියක් දෙකක් එහෙම ගන්නවා. ඒ වෙනකොටත් ඒ වැඩ කරන කට්ටිය පැය 60ක් විතර එක දිගට වැඩ කරනවා. එහෙම තමයි මේ වගේ වැඩ කරන්න තිබ්බේ. ඇටලෙම ගහන්න පටන් ගත්තාම ගහලා ඉවර වෙලා තමයි නවත්තන්න ඕනේ. පැය 60ක් 72ක් ගහලා තමයි නවත්තන්නේ. එතකොට ඒ පාන්දර දෙකට විතර යන්නේ එළි වෙනකොටවත් ඉවර කරගන්න පුළුවන්. ඒ විදිහට ඒ ටිකක් කෑම මොනවා හරි දීලා ඊටත් බීඩියක් දීලා ආයෙත් මුලින්ම පටන් ගන්න පුළුවන්. වැඩේ ඉවර කරන්න. ඕක මගේ ජීවිතේ සාමාන්‍ය ප්‍රධාන තිබ්බ එකක්. මට මතක් වුණේ නිවුස් එකක් දැක්කා. ලොකු PHI මහත්තයෙක් කතා කරලා කියනවා බුලත් පිටට දුම්කල තහනම් කරන කතාවක්. දැන් ඒක සෞඛ්‍ය සම්පන්නභාවයේ පැත්තෙන් බලපුවාම අපිට ඉතින් කියන්න පුළුවන් හොඳයි නීතිය. ඒ වුණාට ඉතින් අපි අර කියමනක් තියෙන්නේ අපි ඉස්සරහට අමුඩ ගහනවා කියලා. මහත්තයාගේ ඇඳුම බොඩි ෆිට් වගේ ලස්සනට තිබ්බට අමුඩ දෙපැත්තෙන් පෙරෙනවා කියලා මට පේන්නේ. ඇද්දැහි වෙලා බුලත් පිට කරන පුද්ගලයෙක් නෙමෙයි. දැන් අවුරුදු දෙකක් බුලත් පිටක් දැකලවත් නැහැ. නවත්තන්න පුළුවන්. ඔය බුලත් පිටත් එක්ක ලොකු සංස්කෘතියක් තියෙන උපසංස්කෘතියක් අපේ ගම්වල නම්. හැම ගමකම තියෙනවා දේවල් ඔක්කොගේම නැතත් දෙකක් තුනක් කරෙන්න හැම දෙයකම තියෙන බුලත් පිට. ඒ පැත්තෙන් බලපුවම. දුම්කල තහනම් කරන එක හොඳයි. දුම්කල නැතුව බුලත් පිට කනවා කියන එක ඒක කරන්න බැරි වැඩක්. ඒක ප්‍රායෝගික නෑ. අර ඔයාලා කියන අනිත් ඒ වගේම ප්‍රායෝගික නෑ ඒක. ඊළඟට දුම්කල සංස්ථාවක් කියලා එකක් තියෙනවා. ඒකෙන් රජයට මුදල් වෙනවා. ආදායමක් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ආයතර කලින් රජවල් වල ගත්ත රජයට ආදායමක් ගන්න ක්‍රියාත්මක කරපු ප්‍රධාන පෙළේ අසමත් ಜಾති ක්‍රියාමාර්ගයකට තවත් පොඩි එකක් වගේ කියලා මට හිතෙනවා. බුලත් පිටේ අල්ලන්න එන්න වෙනවා අර පොට්ටනිය වගේ කසිස්සක කට්ටක ධර්මයක් ගහගෙන ගිය මිනිස්සුන්ගේ කසිස්වලලා 50000ක් ගැහුවා වගේ බුලත් පිටේ අල්ලලා අංගන විකුණු දුම්කලේ අල්ලලා පොලිසියට නඩුවකුයි උසාවියට දඩේකුයි කියලා ඒ පැත්තෙන් ආණ්ඩුවට තවත් ආදාය මාර්ගයක් හදන මාර මං කියපු જાති එකක් කියලා මට පේනවා. පොලිසිය ඉන්න බණ්ඩාර මහත්තුරු බහුතරයක් බුලත් පිට කනවා මන් දන්නවා. එතකොට ඒගොල්ලන්ට ඔක් කරන්න පුළුවන්. ඇයි මොච්චර ඔය ඕකට කතා කරන්න කියලා අහනවා නම් මට කතාවක් මතක් වෙනවා. අපි බුලත් පිට සයිට් වල සාමාන්‍යයෙන් කන්න තහනම් ගොඩාක් දුරට. බුලත් පිටක් ගෙනාපුවම බුලත් ඉරුව දෙකට කඩලා ඒක ඉරුව දෙකට කඩලා කනවා. පුවක් එකේ අටෙන් පංගුවක් දෙකට කඩලා දුම්කල කෑල්ලක් එකට හරියන නියපොත්තක් වගේ. එහෙම කාපු ඒ බෙදා හදාගත්ත මනුස්සක මතක් වුණා මට. ඒ කෑවට දුම්කල ගිලින්නේ නැහනේ. දන්න කට්ටිය දන්නවා. 4-5 පාරක් කෙල ගහලා කෙල ගහන්න බැරි තැනක තිබුණොත් ඊට කෙල ගිල්නවා අන්තිමේට විය. එතකොට ඒකේ මං හිතන විදිහට ඔය කියන පිළිකාකාරක නැහැ. ෂේ වෙලා ගිහිල්ලා එළියට කිල ගහලම අර දුම් ඇටියකින් ඇදලා දුම උඩට ඇදලා නිකොටින් ටිකත් එක්ක කාබන් ටික පෙනහැල්ලේ තියාගෙන එච්චර විස නැති දුම් ටික එළියට දානවා. ඒක ගුණද? මේ පැත්තෙන් එම් බැලුවොත් ඊට පස්සේ අපේ ආහාර ද්‍රව්‍ය තියෙනවා ගොඩක් පිළිකාකාරක.
දෙකක් කිව්වොත් ප්‍රධාන වශයෙන් ඔය නෝ කියන ඒ චිකන් කියුබ් කියන ඒ රසකාරක වර්ග මැගී වර්ග පොඩ්ඩක් ඔය ඊට පස්සේ හරකුන්ට දැන් ඉන්න කිරිහරක්ට තනකොළ දීලා නෙමෙයිනේ ඒ කැලරි අඩංගු ගොඩාක් දුරට ඒ පිටරටින් එන විස සහිත ආහාර දීලා තමයි කිරි වර්ධනය කරන්නේ. ඒක ගොයියොත් දන්නවා සමාජයේ දන්න PHI මහත්තුරුත් දන්නවා. ඒ කිරි වලින් හැම්බෙන කිරිත් විසයි ඒ වගේම හදන පිටිත් විසයි. කුඩු හා සමානයි කියනවනේ කිරි පිටි. ළඟදීනේ කීවේ කතාව. අනිත් එක තමයි බිත්තර, බොයිලර් බිත්තර. ඕකත් ඉතින් කට්ටිය දන්නවන්නේ. ඒ පැත්තෙන් බලපුවම. ඊළඟට ඉතින් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයනේ සුරාබත් දෙපාර්තමේන්තුව කරන්නේ. ලබලා දෙන්නේ. ඒක. ඔය ඉතින් මම කීවට ඔය අර මං කියපු වීඩියෝ එකේ කමෙන්ට් බලපුවමත් ගොඩක් තියෙනවා. අනිත් එක තමයි ඔය මුඛපිලිකා කියන එක ඇවරේජ් එක බැලුවොත් පොයින්ට් ගානක් තියෙන 0.1ටත් අඩු ගානක්. විත කාලා දුම්කල වලින් මුඛපිලිකාවක් හැදිලා මරණයටපත් වුණා කියන එක. ඊට වඩා ඇවරේජ් එකකට වැඩි පිළිකා වර්ග තියෙනවා. අර යට තියෙන කටවල් වල, ඉනින් යට තියෙන කටවල් වලින් හැදිච්චා. ඒ පිළිකා වගේ ඒවා හැදෙන්න රජයෙන් උපකාර කරලා තියෙනවා. ඒකට කියන්නේ ක්‍රියාමාර්ග අරන් තියෙනවා හැදෙන්න. නවත්තන්න නෙමෙයි. උදාහරණයක් ගත්තොත් රජයට අර පොඩි අපි කියන්නේ ලියාපදිංචි ගාස්තුව වාර්ෂික වරි පනම් බද්ද අරගෙන ඒ රජයට රාජ්‍ය භාණ්ඩාගාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා තියෙනවනේ ගණිකා මඩම් තියෙනවනේ රෙජිස්ටර් අපි කියන්නේ ස්පා කියලා ඊළඟට තියෙන ඔය රූම් කියලා හැමතැනම ඒවා ඉතින් ලියාපදිංචියට ගත්ත ගානයි වාර්ෂික වරි පනම් බද්දයි කියන පොඩි සොච්චම් මුදල භාණ්ඩාගාරයට අරගෙන තමයි ඒවා දීලා තියෙන්නේ. ඒවට මොකද්ද කරන්නේ? සදාචාර විරෝධී අපේ සංස්කෘතියට විරෝධී එහෙම කමක් නැහැ ආදායමක් හම්බ වෙනවා නම් එතකොට 33 කාමරේ කියලා එකක් කොච්චර බර ගාණක් වියදම් කරගෙන තියාගෙන යන්නේ ඒවට හැදෙනේවට ප්‍රතිකාර කරන්න නේද? ඒ අර මං කියපු මුඛපිලිකා වලට වඩා වැඩි ඇවරේජ් එකක් තියෙන පිළිකා වර්ගයක්. ඒ පැත්තෙන් එහෙම ඊට පස්සේ ලොකු මහත්තයා ලොකුවට කතා කරනවනේ ලංකාවේ තියෙන ලොකුම සෞඛ්‍ය ගැටලුව නිරාකරණය කරා වගේ. ඒක නෙමෙයි ලොකුම සෞඛ්‍ය ගැටලුව. ඇත්තටම ඔබතුමාලා අර අගුරට හොරා බෙහෙත් බොන කතාව නෙවෙයි තියෙන්නේ නේද? එතකොට අර පොඩි මිනිස්සයා මනුස්සකමට බුලත් ටිකක් හුමාරු කරගෙන එහෙම කාලා ජීවත් වෙච්ච සමාජේ අදාර කසිප්පු අල්ලන්න එනවා වගේ හැමදාම පොලිසියෙන් ඇවිල්ලා අල්ලන්න පටන් ගනී දුම්කලේ පහේ කෑල්ල හංගලා 100ට විකුණයි. කඩේ එළිය තියේ බුලත් ටික දුම්කල නැති ඒවා කොහෙන් හරි හංගලා ගෙනල්ලා විකුණයි ඒක 200ට. ඔය වගේ ඉතින් ප්‍රායෝගික නැති කරුණු තියෙනවා නේද? මට ඉතින් අර බුලත් ටික කාලා මුඛපිලිකා හදාන මැරෙන චූටි ඒ 100ට 0.0 ගාන එක්කෙනා පැත්තකින් තියලා මම මේ කතා කරන්නේ. ඊට වඩා සෞඛ්‍ය බරපතල ගැටලු තියාගෙන මොකද්ද මේ කරන වැඩේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා. ජනාධිපතිතුමා කියන විදිහට නේද?